මචල්ලා ලංකාවේ කොල්ලෝ අදහන පිකප් දෙයියෝ තමයි මේ ඉන්නේ. ඔෆ් රෝඩ් නම් ඔෆ් රෝඩ්, ස්ට්‍රීට් නම් ස්ට්‍රීට්. ඕනම ගොඩක මඩක ඕනම විදිහට පදින්න පුළුවන් all rounder වැඩ්ඩා. Honda AX1. ගමන ලලිතරේ ඔබ මුළු ගමට මැණිකරේ සිනහමුවින් හදක් සැනසුනේ. මුලින්ම බලන්න මචං මේකේ පෙනුම. අර රවුම් ලයිට් දෙක නිසා මේකට නියම ඇකඩමි ලුක් එකක් එනවා. මේ බයික් එක ජපන්ු හැදුවේ ඩුවල් ස්පෝර්ට් බයික් එකක් විදිහට. ඒ කියන්නේ සතියේ දවස්වල ලස්සනට වැඩට යන්න පුළුවන්, නැත්නම් වීකෙන්ඩ් එකේ මඩ පාරක හරි කන්දක හරි ඇඩ්වෙන්චර් එකක් යන්න පුළුවන් බයික් එකක්. විශේෂයෙන්ම මේකේ තියෙන ඇලොයි වීල්ස් නිසා මේකට නියම යුනික් ගතියක් ලැබෙනවා. දැන් යමු එන්ජින් එකට. මේකේ තියෙන්නේ 209cc liquid cooled single cylinder එන්ජින් එකක්. මචං මේකේ තියෙන පිකප් එකයි ටෝක් එකයි ගැන නම් කියන්න වචන නැහැ. ට්‍රැෆික් එකක වුණත් ආතල් එකේ අස්සෙන් මුල්ලෙන් දාලා යන්න පුළුවන්. මොකද මේකේ බර කිලෝග්‍රෑම් 118ක් වගේ. මේකේ තියෙන 6 ස්පීඩ් ගියර් බොක්ස් එක නිසා හොඳ පාරක බය නැතුව 120 130ට වුණත් යන්න පුළුවන් පවර් එකක් තියෙනවා. ඒ වගේම මේකේ උපරිම පවර් එක HP 29යි. ලංකාවේ වලවල් තියෙන පාරවල් වලට මේකට ගහන්න බයික් එකක් නැති තරම්. මේකේ තියෙන long travel suspension නිසා වලවල් ළඟට දැනෙන්නේ නැහැ. අනිත් වැදගත්ම දේ තමයි මේකේ seat height එක. උස අඩු කොල්ලෙක්ට වුණත් පට්ටම ලේසියෙන් මේ බයික් එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මචන්ලා ඔයා හොයන්නේ ගොඩට මඩට සුපිරියක් නම් පාරේ ගැම්මක් තියෙන බයික් එකක් නම් AX1 එක තමයි ඉතින් නියම භාණ්ඩය. ඔයාලත් AX1 පදින පැදපු කෙනෙක් නම් ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. channel